ආයිබෝවන් හැමෝටම අද අපි ඔයගොල්ලන්ට ගෙනාවේ අපි මුලින් කරපු සෝල් ලෑන්ඩ් මූවි එකක් වෙච්ච සෝ ඩාවෝ චෙන්සින් කතාවේ පාර්ට් 2 කොටස. ඉතින් මේකේ පළවෙනි කොටස බලපු නැති කට්ටියට මේ වීඩියෝ එක උඩින් වැටෙන කාඩ් එකක් ඒක ක්ලික් කරලා පළවෙනි කොටස බලන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ channel එකත් subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා අපිත් එක්ක set වෙන්න. එහෙනම් වැඩි කරන්නේ නැතුව අපි වීඩියෝ එකට යමු. මේ අවදි මූවි review. ඉතින් කට්ටියට මතකනේ මුලින් කතාව ඉවර වුණේ චෙන්සිනුයි නින්රොනුයි පැන ගන්න තැනින් කියලා. අද එතනින් ඉඳන් බලමු. මේ දෙන්න පැනගෙන යන අතරතුර චෙන්සින්ට අමාරු වෙලා ගයක් උඩට කඩාගෙන වැටෙනවා. නින්රොන් අහනවා කඩු සීයේ ඔයා හොඳින්ද? මට ඕන උනේ කඩු සීයව බේරගන්න. ඒකයි මම එතනදී පැන ගන්න දුම් බෝම්බයක් ගැහුවේ කියලා නින්රොන් කියනවා. චෙන්සින් තරහෙන් කියනවා මාව බේරගන්න ඔයා හේතුවක් නැතුව මගේ විභාගයට ඇවිත් හැම කරදරයක්ම නැති කළා. අන්තිමට ඔයා මගේ කඩුව හදන්න තිබ්බ අවස්ථාවක් නැති කළා. මම 8 වෙනි විභාගය ඉවර කරන්න ළඟටම ඇවිත් හිටියේ. නින්රොන් අහනවා ඇයි ඔයාට ඔච්චරම ශක්තිමත් වෙන්න ඕනේ? මේ වෙලාවේ චෙන්සින්ට මතක් වෙනවා එයාගේ පෙම්වතියත් මේ ප්‍රශ්නේම එයාගෙන් ඇහුවා නේද කියලා. ඒ එක්කම චෙන්සින්ට සිහිය නැති වෙලා බිම වැටෙනවා. උදේ වුණාම අපිට පෙන්නනවා චෙන්සින්ලා ඉන්න ගමට සෙබුළු ඇවිල්ලා චෙන්සින්ලව හොයන විදිය. මේ වෙලාවේ චෙන්සින්ට විස ඇතුල්ලා තියෙන හින්දා චෙන්සින්ට තාම සිහිය නැහැ. මේ හින්දා නින්රොන් එයාගේ කොණ්ඩේ කපලා කොල්ලෙක් විතර ඇඳගෙන කැම ටිකක් හොයාගන්න යනවා. මේ වෙලාවේ නින්රොන් යනකොට එතන ඉඳපු සෙබළු ටිකක් නින්රොන්ව දැකලා එයාගේ පස්සෙන් එලවගෙන එනවා. මේ වෙලාවේ නින්රොන් ගමේ තියෙන කම්මලකට ගිහින් කැම ටිකක් හොයාගන්න හදනවා. ඒත් එතනට එන සෙබළු දැකලා නින්රොන් එතන තිබුණු අඟුරු ටිකක් මූණේ ගාගෙන එයා ළඟ තිබුණු පෙන්ඩන් එකත් අහුවෙන්නේ නැති වෙන්න ගින්නට දාලා පුච්චනවා. මේ වෙලාවේ සෙබළු දෙන්නෙක් ඇවිල්ලා පොතකින් හොයලා බලනවා ගමේ මේ විදියට කම්මලේ පොඩි පිරිමි ළමයෙක් ඉන්නවද කියලා. මේ වෙලාවේ පොතෙන් පරීක්ෂා කරලා බලලා කියනවා මේ කම්මලේ කොල්ලට තියෙන්නේ නිල් රිදී තනකොළ ආත්මයක් නේ කියලා එතනින් යන්න යනවා. කම්මලේ පැත්තකින් තිබුණු කැම ටිකක් දැකපු නින්රොන් ඒ ළඟට ගිහින් කැම ටිකක් ගන්න හදනකොටම එතන තිබුණු ගුල් ක්‍රියාත්මක වෙලා උඩින් තිබුණු බැරල් එකක් ඔලුවට වැටෙනවා. මේ වෙලාවේ නින්රොන් අඬ කියනවා මම හොරෙක් නෙවෙයි මට ගහන්න එපා කියලා. මේ වෙලාවේ කම්මලේ අයිතිකාරයාගේ පුතා ඇවිත් කියනවා හරි අඬන්න එපා මම ඔයාට කැම ටිකක් දෙන්නම් කියලා. මෙයාගේ නම තමයි ටෑන් සෑන්. අපිට කතාවේ මුලදී පෙන්වුවේ දෙවි කෙනෙක් එයා තමයි මෙයා. මේ තමයි එයාගේ පොඩි කාලේ පෙනුම. ඊට පස්සේ දෙන්නත් එක්කම කැම ටිකක් අරන් චෙන්සින් ගාවට යන අතරතුරේදී සෙබළුන්ට අහුවෙන්න යනවා. මේ වෙලාවේ ටෑන් සෑන් ඉස්සරහට පැනලා නින්රොන්ට යන්න ඉඩ හදලා දෙනවා. මේ අතරේ පරණ හීනයක් දැකගෙනම සිහිය ආපු චෙන්සින් නින්රොන් හොයන්න ගන්නවා. මේ වෙලාව අපිට පෙන්නනවා නින්රොන් මෙතනට එනවා ඇවිල්ලා චෙන්සින්ට කැම දෙනවා. මේ වෙලාව අතීතයේ චෙන්සින්ගේ පෙම්වතියට මොකද වුනේ කියලා පෙන්නනවා. මෙයා තමයි ඒ කාලේ කිබාවෝ ක්ලෑන් එකේ නායකයා. ඒ කාලේ සිද්ධ වුණ විශාල යුද්ධකින් එයා මැරලා තියෙනවා. මෙතනදී චෙන්සින්ට යාව බේරගන්න බැරි වෙනවා. ඒකෙන් පස්සේ තමයි චෙන්සින් අසුර දෙවියන්ගේ පරීක්ෂණ වලට ගිහිලා තියෙන්නේ. මේව මතක් වෙච්ච චෙන්සින්ට ඇඬෙන්න ගන්නවා. නින්රොන් අහනවා සීයේ ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. චෙන්සින්ට මතක් වෙනවා එයා හේතුවක් නැතුව නින්රොන්ට බැනපු විදිය. මේ වෙලාවේදී චෙන්සින් නින්රොන්ගේ උපන්දිනේ හින්දා අවුරුදු 300ක් පරණ 7 හෝල් ක්‍රිස්ටල් ලෑන්ඩ් කෙනෙක් පළවෙනි සෝල් රින් එක විදියට දෙනවා. ඊට පස්සේ පෙන්නනවා නින්රොන් එයාගේ සෝල් රින් එක අවශෝෂණය කරගන්නවා. මේ සෝල් රින් කියන්නේ මට්ටම් 10න් 10ට වැඩි වෙනකොට බීස්ට් කෙනෙක් මරලා ගන්න ඕන දෙයක්. මේ වෙලාවේ ටෑන් සෑන්ව හොය ආපු එයාගේ තාත්තා කියනවා මේ පොඩි එක ආයෙත් මොන කෙහෙල් මලක ගියාද දන්නේ නැහැ කියලා. මෙයා තමයි කම්මලේ අයිතිකාරයා. මෙයාගේ නම තමයි ටෑන් හාවෝ. නින්රොන් මේ අතරේ කැම ටිකක් හොයාගන්න යනවා. මේ වෙලාවේ චෙන්සින් ඉන්න තැනට එන සෙබළු දැකලා නින්රොන් එතන තිබ්බ බැරල් ටිකක් පෙරලනවා. මේ වෙලාවේදී ඒක ඇහුණ සෙබළු නින්රොන්ගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඊට පස්සේ පෙන්නනවා චෙන්සින් ඉන්න තැනට කැම අරන් එන ටෑන් සෑන්. මෙයාව දැකලා චෙන්සින් හිතනවා මේ ළමයා නම් මෙච්චර සරණ කෙනෙක් නෙවෙයි කියලා. මේ වෙලාවේ ටෑන් සෑන් කියනවා සීයේ ඊයේ හම්බුණ පොඩි එකා කිව්වා ඔයා මෙහෙ ඉන්නවා කියලා. ඔයාට කැම ටිකක් ගේන්න හිතුණා. ඒත් ඊයේ හම්බුණ පොඩි එකාව නම් දැක්කේ නෑ. මේ වෙලාවේ චෙන්සින් කලබල වෙලා නින්රොන්ව හොයන්න යනවා. මේ වෙලාවේ පෙන්නනවා නින්රොන්ව සෙබළු අල්ලගෙන තියෙන විදිය. සෙබළු කතා වෙනවා චෙන්සින් දැන් විෂ වැදිලා මැරෙන්න ඕන මෙන්න නැති. මේ කෙල්ල මැරුණොත් නින් ෆෙන්ෂි ආයෙත් කවදාවත් සම්මුතියට එන්නේ නැහැ. ඒකෙන් හින්දා මෙයාව පරිස්සමට ගෙනියන්න ඕන කියලා කියනවා. මේ වෙලාවේදී චෙන්සින් මෙතනට අවිලා කියනවා නින්රොන්ට අත තිබ්බ ඔක්කොටම අද මෙතනදී මැරෙන්න වෙනවා කියලා. කොහොම හරි මේකෙන් සෙබළු නම් හොඳටම බය වෙනවා. චෙන්සින් උඩ බලලා කියනවා අද නම් හරිම කලබලයි මිත්‍රයා. මෙච්චර දුරක් මගේ පස්සෙන් ආවේ ඇයි? මේ වෙලාවේ කම්මලේ අයිතිකාරය වෙච්ච ටෑන් හාවෝ කියනවා මං ආවේ කෑම හොරා අල්ලගන්න. මං හිතුවේ නෑ මේ ඉන්නේ කඩු ඩෝලු කියලා. ඔයාට ලැජ්ජ නැද්ද පොඩි කෙල්ලෙක් හැමදාම ඔයා වෙනුවෙන් කෑම හොරකම් කරනවාට? චෙන්සින් කියනවා ගමේම කුණු වෙවි ඉන්නවට වඩා මේක හොඳයි. පුතාගේ කෑම කාලා ජීවත් වෙනවටත් වඩා මේක හොඳයි. ටෑන් හාවෝ කියනවා මං ඔයාගෙන් අහන්නේ ඔයා ඇත්තටම මේ කෙල්ලට ආදරේ නම් ඇයි අනතුරක් නැති දුර බැහැර තැනකට එක්කන් ගිහින් හංගලා තියන්න බැරි? චෙන්සින් කියනවා ඔයා කියන්නේ හැමදාම පැනලා යන ළමයින්ට උගන්නන්න කියලාද? ළමයින්ව අව탁සේරු කරන්න එපා. එක දවසක් එයාලා අපිටත් වඩා හොඳ තැනකට එයි කියලා.
ටෑන් හව් කියනවා ඒක හොඳ උත්තරයක්. මෙච්චර කල් හැංගිලා හිටිය ඇති. දැන් මටත් වැඩ පටන් ගන්න කාලේ හරි. එහෙම කියලා එයා එයාගේ සෝල් රින්ග් ටික එළියට දානවා. මෙයා නම් ලේසි චරිතයක් නෙමෙයි. මෙයා 99 වෙනි මට්ටමේ පීක් ඩෝලු කෙනෙක්. ටෑන් හව් කියනවා මටත් සෝල් හෝල් එක ගැන නම් ගානක් නැහැ. හොරෙන් පහර දෙන ඩූලෝ කෙනෙක් නම් මෙතන ඉන්නවා. මං ඔයත් එක්ක සටන් කරන්නම් කියලා මෙතන හැංගිලා හිටිය පොයිසන් මාස්ටර්ට කියනවා. මේ වෙලාවේදී පොයිසන් මාස්ටර් ගිහින් ටෑන් හාව්ට පහර දෙන්න හදනවා. මේ වෙලාවේ ටෑන් හාව් එයාගේ විශාල ප්‍රතිරූපයක් මවලා පහර දෙනවා. මේකෙන් පොයිසන් මාස්ටර්ව පිටිපස්සට තල්ලු වෙලා යනවා. ඊට පස්සේ ටෑන් හාව් එයාගේ සෝල් රින් එක කුඩු කරලා ඒකේ තියෙන බලය අවශෝෂණය කරගෙන එයාගේ මිටියෙන් විශාල ප්‍රහාරයක් එල්ල කරනවා. මේකෙන් පොයිසන් මාස්ටර් බිමට කඩන් වැටෙනවා. ඒකෙන් පොයිසන් මාස්ටර්ට ලොකු හානියක් වෙනවා. මේ වෙලාවේ චෙන්සින් කියනවා ස්තුතියි නින්රොන් මට හැමදේම තේරුම් කරාට. ඇයි මට අසුරාගේ යක්ෂ කඩුව ළඟ තියාගන්න බැරි කියලා තේරුනේ ඔයා හින්දායි. මොකද මං කඩුව අරගත්ත හේතුව මම අමතක කරා කියලා. මේ වෙලාවේ චෙන්සින් එයාගේ අසුරා කඩුව සම්පූර්ණයෙන්ම හදලා ඉවර වෙනවා. මේ වෙලාවේ සෙබළු ටික ඔක්කොම එක පාටම චෙන්සින්ට පහර දෙනවා. ඒත් චෙන්සින් නම් මෙතන ඉඳපු කට්ටිය එකෙන් එක්කෙනාම ලේසියෙන් ඉවරයක් කරලා දානවා. මේ කඩුව හින්දා චෙන්සින්ට දිව්‍යමය හැකියාවන් ප්‍රගුණ කරන්න පුළුවන් වෙනවා වගේම ශක්තිමත් භාවයත් වැඩි වෙනවා. මේ වෙලාවේ පොයිසන් මාස්ටර් මේක දැකලා ඉක්මනට එතනින් පැනලා යනවා. ඊට පස්සේ අපිට පෙනෙනවා සෝල් හෝල් එකේ දෙවෙනි වැඩිහිටියා පළවෙනි වැඩිහිටියත් එක්ක කතා කරන විදිය. නින්රොන් නැතුව අපිට නින් ෆෙන්සිගේ සහයෝගය ලැබෙන්නේ නැහැ. ඒත් අපිට දැනටමත් විකල්ප සලස්මක් තියෙනවා කියලා දෙවෙනි වැඩිහිටියා කියනවා. පළවෙනි වැඩිහිටියා කියනවා මම මගේ මුළු හදවතින්ම ඒන්ජල් දෙවියන්ට සේවය කරනවා. පිටස්තර දේවල් වලට මම සම්බන්ධ වෙන්නේ නැහැ. සෝල් හෝල් එක ජීවිතයත් මරණයත් අතර අරුබුදයකට මුහුණ දුන්නොත් මිස මං ආයෙත් කවදාවත් ලෝක කාරණා ගැන හිතන්නේවත් නැහැ කියනවා. මේ වෙලාවේ පළවෙනි වැඩිහිටියා කියනවා කවුද මේ හොරෙන් අහන් ඉන්නේ එළියට එනවා. මෙතනින් හැංගිලා හිටිය බිබී ඩොන් ඇවිල්ලා කියනවා මේ මිනිස්සයා රහසින් කිබෝ සෙක්ට් එකට හානි කළා. ඒ වගේම සෝල් ෆෙස්ටිවල් එක පවත්වන්න එයාගේ ඇත්තම අදහස ඊටත් වඩා භයානකයි. මෙහෙම දිගට මුණොත් මුළු මහද්වීපෙම සෝල් හෝල් එක ප්‍රතික්ෂේප කරයි. ඊට පස්සේ දෙවෙනි වැඩිහිටියා කියනවා මම මේක කරන්නේ සෝල් හෝල් එක වෙනුවෙන් සහෝදරයා. බිබී ඩොන් මෑතකින් සැකසහිත විදියට වැඩ කරනවා. එයා පිට මිනිස්සු එක්ක එකතු වෙලා ඉන්නව වෙන්න ඕනේ. මේ වෙලාවේ දෙවෙනි වැඩිහිටියා කියනවා මෙහෙම පාවා දෙන්නෙක් අපිට විශ්වාස කරන්න බෑ. ඒක හින්දා යාව සිරකුඩියට ගෙනියන්න. මේ වෙලාවේ බිබී ඩොන්ව හිර කරන්න හිරගෙදරට අරන් යනවා. ඊට පස්සේ දෙවෙනි වැඩිහිටියා එළියට යනකොට එතන ඉන්න කෙනෙක් කියනවා දෙවෙනි පූජකතුමනි බය වෙන්න එපා. කිබාවෝ සෙක්ට් එකේ ප්‍රශ්නය මට බාර දෙන්න මම ඒක බලා ගන්නම් කියනවා. මෙහෙම කියන්නේ දැන් නින් සෙන්සින් නැති හින්දා ක්ලීන් ලීඩර් වෙලා ඉන්න නින් කියොන්. ඊට පස්සේ පෙන්නනවා චෙන්සිනුයි නින්රොනුයි සෝල් සිටි එකට ඇවිල්ලා ඉන්න විදිහ. මෙතනදී මේ දෙන්නට බෝන්ඩෝලුවත් හම්බ වෙනවා. ඊට පස්සේ තුන් දෙනත් එක්ක සෝල් හෝල් එකට යන්න පිටත් වෙනවා. යන අතරතුරේදී සෝල් හෝල් එකේ සම්මන්ත්‍රණයට ආරාධනා කරපු සෙක්ට් සෝල් සිටි එකට එන විදිය පෙන්නනවා. මේ සෙක්ට් අතර කිබාව් ක්ලෑන් එකේ කට්ටියත් එන විදිය චෙන්සින්ලා දකිනවා. මේ වෙලාවේදී අපේ කට්ටියට තේරෙනවා දැන් සෙක්ට් නායකයා විදිහට ඉන්න නින් කිවින් යූ තමයි සෝල් හෝල් එකත් එක්ක එකතු වෙලා නින් සෙන්සිව පාවලා දීලා තින්නේ කියලා බෝන්ඩෝලු කියනවා. මේ කිබාව් ක්ලෑන් එක කියන්නේ මහද්වීපයේ තියෙන විශාලම සෙක්ට් තුනෙන් එකක්. ඒක නිසා තමයි සෝල් හෝල් එක කිබාව් ක්ලෑන් එක ඒගොල්ලෝගේ පැත්තට අරගෙන ඒ මාර්ගෙන් අනිත් සෙක්ට් එකතු කරගෙන වෙනත් සෙක්ට් අල්ලගන්න හදන්නේ. ඒකට තමයි මේගොල්ලෝ නින්රොන් අල්ලගන්න හදන්නේ. නින්රොන් අල්ලගත්තොත් එයාව ප්‍රාණපේට තියාගෙන නින් සෙන්සින්ව පාලනය කරලා කිබාව් නිකාය එකතු කරගන්න තමයි හදන්නේ. මේ වෙලාවේ චෙන්සින් ක්ලෑන් ලීඩර්ව බේරගන්න යනවා. බෝන්ඩෝලුයි නින්රොන්ුයි ඔත්තු බලන්න සෝල් හෝල් එකට යනවා. සෝල් හෝල් එකේ දෙවෙනි වැඩිහිටියා මේ අතරේ සම්මන්ත්‍රණය පටන් ගන්නවා. මේ අතරේ චෙන්සින් නින් සෙන්සින්ව හිර කරලා ඉන්න තැනට ඇවිල්ලා බේර ගන්න හදනවා. මෙතනදී චෙන්සින්ලම මෙතන තිබ්බ සීල් එකක හිර වෙනවා. මෙතන එහා පැත්තේ කූඩුවේ බිබී ඩොන්වත් හිර කරලා තියෙන විදිහ අපිට පෙන්නනවා. මේ වෙලාවේ බිබී ඩොන් කියනවා මේ සීල් එක නම් කඩන එක එච්චර ලේසි නෑ කියලා. මේ වෙලාවේ චෙන්සින් එයාගේ අසුර කඩුවේ බලය පාවිච්චි කරලා ඒ සීල් එක එකපාරින් විනාශ කරලා දාලා නින් සෙන්සින්ව අරගෙන එතනින් යනවා. ඊට පස්සේ සම්මන්ත්‍රණයේදී දෙවෙනි වැඩිහිටියා කියනවා සෝල් හෝල් එක නිසා තමයි මේ මහද්වීපය මෙච්චර සංවර්ධනය වෙලා තියෙන්නේ. ඒක හින්දා ඉස්සරහට සෝල් හෝල් එක මහද්වීපයේ ප්‍රධානියා විදිහට සලකන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකට ඔය හැමෝගෙම සහයෝගය අපිට ඕනේ කියලා කියනවා. මේලාවේ එතන ඉන්න කෙනෙක් කියනවා ඔයාලට ඕනේද අපි ඔයාලා යටතේ වැඩ කරන්න. මෙතනදී කිබාව් ක්ලෑන් එකේ වැඩ බලන නායකයා වෙච්ච නින් ක්වීන් යූ කියනවා සෝල් හෝල් එක තමයි අපේ නිකාය විනාශයෙන් බේරගත්තේ. අපි සෝල් හෝල් එකට එකතු වෙන්න කැමතියි. ඒ වගේම මේ උතුම් දැක්ම සාක්ෂාත් කරගන්න එකට වැඩ කරන්නත් අපි කැමතියි. එහෙම කියලා සෝල් හෝල් එකට එකතු වෙනවා. මේ වෙලාවේ කිබාව් සෙක්ට් එකේ ගෝලයන්ට අකමැත්තෙන් වුණත් මේකට කැමති වෙන සිද්ධ වෙනවා. මේ වෙලාවේ අනිත් සෙක්ට් දිහාවට සෝල් හෝල් එකේ වැඩිහිටියන් ප්‍රහාරයක් එල්ල කරන්න හදනවා. මේකට බය වෙච්ච අනිත් සෙක්ට් නායකයෝ මේකට කැමැත්ත පළ කරනවා. මෙතනදී මේකට විරුද්ධ වෙච්ච කෙනෙක්ව අමානුෂික විදියට මරලා දානවා. ඊට පස්සේ මෙතනදී සෝල් හෝල් එකේ කට්ටියයි මේකට විරුද්ධ කට්ටියයි අතර සටනක් වෙන්න යනවා. මෙතනදී කිබාව් ක්ලෑන් එකේ සහයත් සෝල් හෝල් එකට ලැබෙනවා. මේ වෙලාවේ තරහ ගිය නින්රොන් මෙතනට පැනලා කියනවා සෙක්ට් එකේ ගෝලයින් මගේ අනට අමනත වෙන්න. නින් ක්වීන් යූ එයාලව රවට්ටලා සෝල් හෝල් එක තමයි අපේ ඇත්ත හතුරා. මේ වෙලාවේ නින් ක්වීන් යූ කියනවා මේ බෝන්ඩෝලු නින්රොන්ව පැහැරගෙන ගිහින් එයාව පාවිච්චි කරනවා එයාගේ වැඩ කරගන්න. නින්රොන් කියන්නේ පොඩි ළමෙක්. ඒක හින්දා මුන් කියන ඒවා විශ්වාස කරන්න එපා.
ඊට පස්සේ නින් ක්වීන් යූ සෝල් හෝල් එකේ කට්ටියත් එක්ක බෝන් ඩෝලුට පහර දෙන්න එනවා. මේ වෙලාවේ මෙතනදී චෙන්සින්ගේ කඩුව ඇවිල්ලා මෙතන ඉන්දිය කට්ටිය බය කරනවා. චෙන්සින් මෙතනට ඇවිල්ලා කියනවා කිබාව් සෙක්ට් එකේ පළවෙනි වැඩිහිටියා චෙන්සින් තරුණ ස්වාමියා සේවය කරන්න කැමතියි. වැඩිහිටි චෙන්සින් තරුණ ස්වාමියා විශ්වාස කරනවා. ඊට පස්සේ නින්රොන් කියනවා සෝල් හෝල් එකේ ක්ලෑන් ලීඩර්ව පැහැරගෙන ගියේ කොහමද? කිබාව් ක්ලෑන් එකේ ගෝලයින්ව මැරුවේ කොහමද කියලා කියනවා. මේ වෙලාවේ මෙතනට නින් සෙන්සින් එනවා. ඒ එක්කම නින් සෙන්සින් හැමෝටම කියනවා සෝල් හෝල් එකේ සැලැස්ම මොකද්ද කියලා. මේ වෙලාවේ බය වෙච්ච නින් ක්වීන් යූව බෝන්ඩෝලු එයාගේ මකර පාවිච්චි කරලා දෙකට වෙන්නම හපලා දානවා. මේ වෙලාවේ සෝල් හෝල් එකේ දෙවෙනි වැඩිහිටියා කියනවා මට ඕන උනේ සාමකාමීව මේක ඉවරයක් කරන්න. ඒත් ඒක එහෙම කරන්න බෑ වගේ කියලා මෙතන ඉන්න අයට පහර දෙන්න කියනවා. මෙතනදී සෝල් හෝල් එකයි අනිත් ක්ලෑන් අතරයි විශාල සටනක් පටන් ගන්නවා. මේ අතර චෙන්සින් ගිහිල්ලා එතන ඉඳපු දෙවෙනි වැඩිහිටියා එක්ක සටන් කරනවා. මේ වෙලාවේ චෙන්සින් යාගේ කඩුවෙන් ගහපු පාරකට දෙවෙනි වැඩිහිටියාව බිත්තියක් කඩාගෙනම එළියට එනවා. දෙවෙනි වැඩිහිටියා කියනවා මං 97 වෙනි ලෙවල් එකේ ඉන්න පීක් ලෙවල් ඩූලෝ කෙනෙක්. එක ලෙවල් එකක වෙනස කියන්නේ තරණය කරන්න බැරි පරතරයක්. මෙහෙම කියලා දෙවෙනි වැඩිහිටියා එයාගේ 7 වෙනි සෝල් ටෙක්නික් එක වෙච්ච ගෝල්ඩන් ක්‍රොකොඩයිල්ගේ ඇත්ත රූපේ කියන ප්‍රහාරය දියත් කරනවා. මේකෙන් චෙන්සින්ට ලේ එන්නම හොඳ පාරවල් ටිකක් වදිනවා. මේකෙන් චෙන්සින්ට ටිකක් අමාරු වෙනවා. මේ වෙලාවේ චෙන්සින් අසුරාගේ 7 වෙනි තාක්ෂණය අපායේ නිමක් නැති දුක් වලට අට රස්නයයි අට සීතලයි කියලා ප්‍රහාරයක් එල්ල කරනවා. මේකෙන් දෙවෙනි වැඩිහිටියාගේ පැත්තට අසුර කඩු විශාල ප්‍රමාණයක් ගිහිල්ලා වදිනවා. මේකෙදි කඩුවක් ඇඟේ වදින පාරක් ගානේ ඇඟ ගිනි අරන් අයිස් වෙන්න ගන්නවා. මේ වෙලාවේ දෙවෙනි වැඩිහිටියා 9 වෙනි සෝල් ටෙක්නික් එක පාවිච්චි කරලා ඒ ඔක්කොම කඩු විනාශ කරලා දානවා. ඊට පස්සේ චෙන්සින් කඩු 1000ක් විතර හදලා දෙවෙනි වැඩිහිටියා පැත්තට එවනවා. ඒ එක්කම දෙවෙනි වැඩිහිටියාත් ඒ ප්‍රහාරය පැත්තට විශාල ශක්ති ප්‍රහාරයක් එල්ල කරනවා. මේ ප්‍රහාරයෙන් සෝල් හෝල් එකේ ගොඩනැගිලි වලට ලොකු හානියක් වෙනවා. මේ එක්කම ඒ ප්‍රහාර දෙක වැදිලා විශාල ශක්ති විපිරුමක් වෙනවා. මේකෙන් දෙවෙනි වැඩිහිටියා ලේ පෙරාගෙන බිම වැටෙනවා. මෙතනදී සෝල් හෝල් එකේ අනිත් සෙබළු පරාද වෙලා තියෙන විදිය අපිට පෙන්නනවා. මේ වෙලාවේ සෝල් හෝල් එකට ප්‍රශ්නයක් කියලා දැනුණ පළවෙනි වැඩිහිටියා වෙච්ච 99 වෙනි මට්ටමේ ක්වියන් ඩෝලු මෙතනට එනවා. ඒක මෙතන පිහාටු පාවෙන්න ගන්නවා. මේ පිහාටු වැදුන අයව නිකම්ම වාෂ්ප වෙලා යනවා. මේ වෙලාවේ නින් සෙන්සින් එයාගේ කිබාව පැගෝඩාව පාවිච්චි කරලා එතනදී අයව ආරක්ෂා කරනවා. මේක දැක්ක කියන් ඩූලෝ ඒ පැත්තට ප්‍රහාරයක් එල්ල කරනවා. මේ වෙලාවේ මෙතනට ආපු චෙන්සින් ඒ ප්‍රහාරය විනාශ කරලා දානවා. මේ වෙලාවේ චෙන්සින් කියන් ඩෝලුගේ පැත්තට ප්‍රහාරයක් එල්ල කරනවා. මේක කියන් ඩෝලු විනාශ කරලා කියනවා චෙන්සින් ඔයාට අසුර දෙවියන්ගේ උරුමය හම්බ වෙලා තියෙනවා. ඇත්තටම ඔයාගේ තාත්තා වගේම ඔයාටත් ඒ අදිෂ්ඨානය තියෙනවා. චෙන්සින් මට ඔයා එක්ක ගිවිසුමකට එන්න පුළුවන්. ඔයාට මාව පරද්දන්න පුළුවන් නම් මෙතන ඉන්න ඔක්කොටම මම යන්න දෙනවා කියලා චෙන්සින් කියනවා. හරි අපි එහෙම කරමු කියලා ඊට පස්සේ චෙන්සින් එක දිගටම ක්වියන්ඩෝලුට පහර දෙන්න ගන්නවා. ඒත් ක්වියන්ඩෝලු ඒක අතකින් ඒ ඔක්කොම නවත්තනවා. ඊට පස්සේ ක්වියන්ඩෝලු 4 වෙනි සෝල් ටෙක්නික් ඒන්ජල් I කියලා ප්‍රහාරයක් චෙන්සින්ට එල්ල කරනවා. මේකෙන් විශාල ගල් ගොඩක් චෙන්සින්ගේ පැත්තට එනවා. චෙන්සින් යාගේ කඩුව පාවිච්චි කරලා ඒ ප්‍රහාර ටික නවත්තනවා. මේ වෙලාවේ චෙන්සින් නිමක් නැති අසුරාගේ චක්‍රය කියලා ප්‍රහාරයක් එල්ල කරනවා. මේකෙන් බීස්ට්ලා ගොඩක් කියන් ඩෝලුගේ පැත්තට යනවා. කියන් ඩෝලු එයාගේ ශක්ති ප්‍රහාරයක් යවලා මේක විනාශ කරලා දානවා. ඒ එක්කම චෙන්සින් පොළවට කඩන් වැටෙනවා. මේ වෙලාවේ කියන් ඩෝලු එයාගේ 9 වෙනි සෝල් ටෙක්නික් එක වෙච්ච ඒන්ජල් බර්ත් කියන ප්‍රහාරය එල්ල කරනවා. මේකෙන් පිහාටු ලක්ෂ ගාණක් ඇවිල්ලා එතන ඉඳපු කට්ටියව මරන්න ගන්නවා. මේ වෙලාවේ අසුරා දෙවියන්ගේ කටහඬින් චෙන්සින්ට කියනවා කියන් ඩෝලු දෙවියන්ගේ බලය පාවිච්චි කරනවා. ඒත් ඒන්ජල් ගෝඩ්ගේ සේවකයෙක්ට කොහොමද අසුර දෙවියන්ගේ බලය සමාන වෙන්නේ? ඔයා මේ ලෝකේ බැඳීම් ඉවර කරන්න පුළුවන් නම් අසාමාන්‍ය කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඇත්තටම දෙවිවරුන්ගේ ලෝකෙට ඇතුල් වෙන්නත් පුළුවන්. ඒ වෙලාවේ චෙන්සින් කඩුවේ මරණීය ශක්තියට මෝහණය වෙලා වගේ එකට ඇදිලා යනවා. මේක දැකපු නින්රොන් එයාගේ කිබාව පැගෝඩා පාවිච්චි කරලා චෙන්සින්ව ආරක්ෂා කරනවා. මේ වෙලාවේ කඩුවේ මරණීය ශක්තිය නිසා නින්රොන්ව විසික් වෙනවා. නින්රොන්ව අල්ලගත්තත් චෙන්සින් තරහින් එයාගේ කඩුව විශාල කරලා ඒ කඩුවෙන් පහර දෙනවා. මේක දැකපු කියන් ඩෝලු එයාගේ ඉස්සරහා බාධකයක් හදලා කියනවා මිනිස්සෙක් විදියට ඔයාට දේවදූතයෙක්ගේ ආරක්ෂාව බිඳින්න බෑ. මේ වෙලාවේ චෙන්සින් එයාගේ අසුර කඩුව විනාශ කරලා ඒකේ බලය එයාගේ ඇඟට අවශෝෂණය කරගෙන එයාගේ පරණ කඩුවෙන් විශාල ප්‍රහාරයක් එල්ල කරනවා. චෙන්සින් මේ පාවිච්චි කරන්නේ ටෑන් හාව පාවිච්චි කර තාක්ෂණයමයි. මේක චෙන්සින්ට කියලා දීලා තින්නේ ටෑන් හාවම තමයි. මේ ප්‍රහාරයෙන් කියන් ඩෝලුගේ ඒන්ජල් රූපයත් විනාශ කරගෙනම කියන් ඩෝලුට විශාල ප්‍රහාරයක් එල්ල වෙලා බරපතල තුවාල එක්කම බිම වැටෙනවා. චෙන්සින්ගේ කඩුව විනාශ වුණු හින්දා එයාගේ අසුර උරුමය නැති වෙනවා. මේ වෙලාවේ කියන් ඩෝලු පරාද වුණු හින්දා එතන ඉඳිය හැමෝටම යන්න දෙනවා. බෝන් ඩෝලු චෙන්සින් ළඟට ඇවිත් අහනවා ඔයා අසුර උරුමය අත්හැරියේ ඇයි කියලා. චෙන්සින් කියනවා ආදරය කරන අය නැතුව කිසිම වැඩක් නැහැ. ඒ හින්දා මම අත්හැරියා. ඊට පස්සේ හැමෝම සෝල් හෝල් එකෙන් පිටත් වෙලා යනවා. ඊට පස්සේ පෙන්නනවා බිබී ඩොංග හිර කරලා ඉන්න තැනට එයාගේ සේවකයෝ දෙන්නෙක් ඇවිත් එයාව නිදහස් කරගන්න විදිය.
මෙතනදී අපිට පෙන්නනවා මුලින්ම චෙන්සින්ට පහර දුන්න පොයිසන් මාස්ටර් කවුද කියලා. ඒ තමයි බිබිඩෝන්. බිබිඩෝන් මේවා කරලා තියෙන්නේ සෝල් හෝල් එකේ සැලසුම් අසාර්ථක කරලා සම්පූර්ණ සෝල් හෝල් පාලනයම තමාගේ අතට ගන්න. මේ වෙලාව බිබිඩෝම් දෙවෙනි වැඩිහිටියා ඉන්න තැනට ඇවිත් එයාගේ 97 වෙනි වට්ටමේ බලය පෙන්නලා යනවා. ඒ එක්කම බිබිඩෝම් සෝල් හෝල් එකේ පාප්තුමා විදියට පත් වෙනවා. ඊට පස්සේ පෙන්නනවා ටෑන්සෑන්ගේ සීයා වෙච්ච ටෑන්ක් චෙන් අසුරාගේ 8 වෙනි පරීක්ෂණය සම්පූර්ණ කරන විදිය. සෝල් ලෑන්ඩ් TV සීරීස් එකේ අන්තිම සටනේදී චෙන්සිනුයි බෝන්ඩෝලුයි ඩූගු බෝයි මැරෙනවනේ. ඒකෙන් පස්සේ වෙච්ච කොටස තමයි දැන් පෙන්වන්නේ. මේ වෙලාවේ නින්ඩොන් දෙවි කෙනෙක් වෙලා වගේම ඒ බලෙන් චෙන්සින්ටයි ඩූගු බෝටයි බෝන්ඩෝලුටයි පණ දීලා තියෙන විදිය පෙන්නනවා. මේ තුන්දෙනාම දෙවිවරු නෙවෙයි ඒ දිව්‍ය ලෝකේ තමයි ඉන්නේ. නින්ඩොන් විතරයි දෙවි කෙනෙක් වෙලා ඉන්නේ. මේ වෙලාවේ මෙතනට එන ටෑන්ක් සෑන් කියනවා කඩු ඩූලෝ චෙන්සින් ඔයා කැමතිද කඩු දෙවියන්ගේ උරුමය ලබා ගන්න. ඒ එක්කම චෙන්සින් කඩුව ගන්නවා. ඒ එක්කම මේ මූවි එක මෙතනින් ඉවර වෙනවා. ඒත් එක්ක මූවි එක මෙන්න මේ විදිහට අවසන් වෙනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකකුත් දාන්න. ඒ වගේම මේ වගේ මූවි රිවිව්ස් ඕගොල්ලන්ට බලා ගන්න ඕන නම් අපේ channel එකත් subscribe කරලා bell icon එකවත් ඕල් කරලා තියාගන්න. එහෙනම් තවත් අලුත් මූවි රිවිව් එකකින් හමු වෙමු.